ඔව් සිතුවිලි නැති කරන්න හිතන්න එපා. සිතුවිලි නැති කරන්න බෑ. හොඳයි සිතුවිලි නැති කරන්න කියලා අපි ගිහිල්ලා කැලේක ගල් ගුහාවක භාවනා කරනවා. භාවනාවේ යෙදලා ඉන්න තාක්කල් සිතුවිලි නැහැ. හැබැයි කතා කරන්න කෙනෙක් නැති නිසා සත්‍යයන්ට කතාවකුත් නැහැ. කරන්න වැඩකුත් නැති නිසා ක්‍රියාවකුත් නැහැ. ඒ සිතුවිලි නැවතිලාද? නැහැ. සිතුවිලි නැවතිලා නැහැ. හොඳයි පින්නතුනේ මේ අවුරුදු දෙකක් තුනක් අහගන්න ධර්ම දේශනා තුලින් අර කැලේ වනාන්තරයේ ගල්ුවහක භාවනා කරන කෙනෙකුට වඩා ඔබේ දිනදා ජීවිතයේ තුල වැඩ සමග ගත කරන ජීවිතයේ තුලින් ඔබේ සිතුවිලි අඩු වෙලා නැද්ද? සාධාරණම සංසිද්ධියවටපත් වෙලා නැද්ද? වෛර සිතුවිලි අඩු වෙලා නැද්ද? ඊර්ෂ්‍යා සිතුවිලි අඩු වෙලා නැද්ද? කුහක සිතුවිලි අඩු වෙලා නැද්ද? අනුවේ හෙලා දකින්න සිතුවිලි අඩු වෙලා නැද්ද? අනුන්ට හදි හෝනියම් කරන සිතුවිලි අඩු වෙලා නැද්ද? කරලම නෑනේ. එහෙම සිතක් ඇවිල්ලාම නෑනේ. තේරෙනවද වලට? ඒතර අතීතයේ අත්තරින්න ගොඩාක් මං කියා දෙනවා. ඒතර අතීතයේ අත්හැරීම කියන තැනට නැද්ද? අතීතයෙන් එන සිතුවිලි අඩු වෙලා නැද්ද? අනාගතේ ඕනකට වඩා ප්‍රතිබඳින්න එපා, බැඳින් හදා ගන්න එපා, රැස් කරන්න එපා. ඒව පරිහරණයක් විතරයි කියලා දැනගන්න. දැනගෙන හොඳට කාලා බීලා සතුටින් ඉන්න. හැබැයි බැඳෙන්න එපා කියලා මම උගන්වලා තියෙනවා. කියලා දීලා තියෙනවා. ඔබේ තුල හික්මිලා තියෙනවා. එයින් එන සිතුවිලි අඩු වෙලා නැද්ද? මං ඊගාවට ප්‍රශ්නයක් අහනවා. මෙච්චර දුරට ඔබ අත්හැරිය මොන භාවනාව කරලාද? වර්තමානයේ සතිය පිටවාගෙන. හරි නේද? සිහිය වැඩ කරලා නේද? එතකොට මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ නෙමෙයි කියලා කියන්න පුළුවන්ද? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ නෙවෙයි නම් ඔබේ සිතේ කෙලෙස් ධර්ම අඩුුනේ කොහොමද? කොහොමද අඩුුනේ? කිසිම ධර්මයකට කෙලෙස් පරිමිනිසෙක් මුදවන්නට බැහැ තථාගත සද්ධර්මයේ හැර. බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ විතරමයි පුළුවන් මිනිස්යාගේ කෙලෙස් කටු ගලවන්න. ඒ ඇනෙන කටු වල වේදනාව පෙන්වා දෙන්න. රාග කටු කියන්නේ පුදුම වේදනාවක්. ඒ වේදනාව ඔබ අත්දැකලා ඇති. ද්වේෂ කටු කියලා කියන්නේ පුදුම වේදනාවක්. ඒ කටු වල වේදනාව ඔබ අත්විඳලා ඇති. මෝහාන්ධකාරයට මෝඩකම නිසා අසුවීමෙන් ඇනෙන කටු වේදනාව ඔබ අත්විඳලා ඇති. ඒ කටු ටික ගොඩ ගලව ගන්න ආකාරය පෙන්වා දුන්නා නම් ඒ තථාගත සද්ධර්මයේ තුලින්මයි. ඒ කටු ටික ගලව ගත්තට පස්සේ ඔබට ඒ වේදනාව දැන් දැනෙනවද? දැනෙනවද? අල්ලගෙන ඉඳි කොච්චර වේදනාවක් තිබුණාද? බලන්න අල්ලගෙන දැනෙච්ච වේදනාව දැනුම අය අත උස්සන්න. තව කවුද? අල්ලගෙන ඉන්නකොට දැනෙච්ච වේදනාව දැනෙච්ච එක මතක තියන අය අත උස්සන්න. දේපොළ අල්ලගෙන, දරුවෝ අල්ලගෙන, මිල මුදල් අල්ලගෙන, රැකියාව අල්ලගෙන, ගෙදර දොරේ වැඩපොළ අල්ලගෙන, හැමදේම අල්ලගෙන ඉද්දී තිබිච්ච දාහියේ දැවිල්ලේ මතකයක් තියන අය අත උස්සන්න. අන්න හිස ගිනි අරගෙන පපුව ගැහි ගැහි දැඟලුවාලු. හොඳයි මේ මාර්ගය තුලින් මම මේ දහම තුලින් ඒවා අත්හැරලා ඒ තුල වැඩ කරන විදිහ කියා දුන්නා. ඊට පස්සේ අත්හැරියන් පස්සේ සෑහලුව කොච්චර දැනුණාද? හැමෝම කියනවා හිතට හුදුම සෑහලුවක් කියලා. බලන්න අල්ලා ගත්තන යම් දෙයක් තියනවාද සැපක් එතන? හොඳයි උදාහරණයකට ගමු මේ ලෝකෙම මිනිස්සුන්ට වටිනාම දේ මුදල්. මුදල් නේද? හැමදේටම මුදල් ඕන නිසා මිනිස්සුන්ට වටින්නේ මුදල්නේ. කෙනෙකුට තියෙනවා වැඩිපුර මුදල් ටික එකතු කරගෙන. ඔය මුදල් ටික තියෙන තැන තිබුණාට අපි හිතමුකෝ බැංකුවේ මුදල් තියෙනවා. ළඟද තියෙන්නේ? අතේ ළඟ නැති වුණාට හිතේ ළඟ නෙමෙයි මේ මුදල් ටික. හිතේ ළඟ. දැන් මේ හිතෙන් අර මුදල් ටික තමන්ගේ හිතේ බැංකුවේ තැන්පත් කරපු මුදල් ටික හිතේ තැන්පත් කර ගැනීම දුකක්ද සැපක්ද කියලා මම අහනවා. පුදුම දුකක්. ඒකට කරන දේවල් සැලසුම් කරන්න ඕන, රකින්න
දරුණි මේම කරනවා කියලා අනාගතයක් ගොඩනගන්න ඕන. මං අහන්නේ ඒක සැනසීමක්ද දුකක්ද කියලා. උදුම දුක. හොඳයි. අපි බැංකු පොතේ සල්ලි ටිකක් දානවා. ඒක මේ ජීවිතේ අනාගතයේට මෙන්න මේ විදියට වෙන්න පුළුවන්. අද රස්සාව කෙරුවට, අද ගොවිතැන්පත් කෙරුවට හෙට මට කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි හෙට මම නොමැරෙන්නත් පුළුවන්, මැරෙන්නත් පුළුවන්. ඒ දෙකක් මට නිශ්චිතව කියන්න බෑ. නමුත් අද කරගන්න වැඩ හෙට මට කරන්න බැරි වුණොත් හෙට දවසට මට කෑම බීම ඕන. බෙහෙත් ඕන. ඒ නිසා මම ඉතුරු කරනවා. හැබැයි ඒ මුදල මට අනිවාර්යයෙන්ම කියලා ඔළුවෙන් අයින් කරනවා. එදා දවසට ජීවත් වුණොත් පරිහරණයට ගන්නවා, මැරුණොත් ඕන කෙනෙක් පරිහරණය කරමු දෙන්න කියලා මුදල හිතින් අතෑරියොත් එතන නිවීම නැද්ද? ඒ මුදල අල්ලගෙනම හිටියොත් නිින්ද යනවද? කණ්ඩ ගත්තරත් මුදල මතක් වෙනවා. නිදා ගන්න ගියත් අර මුදල් මතක් වෙනවා. ගමනක් ගියත් මුදල් මතක් වෙනවා. අන්න එතකොට අපි මේ හැම මතක් වෙන වාරිකම මුදල් තුල මලපෙරේ තාත්මයන් ලබා ගන්නව නෙමෙයිද? මලපෙරේ තාත්මයන් ලබා. ඒ හිතයිදී හර්දාබාදකින් හරි පළඩික ගියොත් අතන ඉපදිලා ඉවරයිනේ. අනේ නිසා හොඳ නැද්ද? මුදල් ටික පොතේ බැංකුවේ තියෙන්න අරනවා. හිතින් අතහැරලා කටයුතු කරනවා. අර පිරිමැස්ම ජීවිතේට ඕනද නැද්ද? අර පිරිමැස්මෙන් කටයුතු කරන්න. මේක මම නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එක. පුළුවන් තරම් අර පිරිමැස්මෙන් කටයුතු කරන්න. බුදුහාමුදුරුවෝ තරම් අර පිරිමැස්ම උගන්වලා නැහැ අපිට අපේ දෙමව්පියෝවත්. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි උඹලට පරිහරණය කරන්න බැරි සිවුරු ඉරුණාම මොකද කරන්නේ? කට්ටිය රැස් කරන ඔය අහන ප්‍රශ්න. ස්වාමිනේ අපි ඒවා ඇඳ ඇතිරිලි වලට ගන්නවා. හොඳයි ඇඳ ඇතිරිල්ලට දාන්න බැරි තරම් ඉරුණාම ඒකට මොකද කරන්නේ? ස්වාමිනේ කොට්ට උරව මහනවා. කොට්ටවලට උර මහනවා, කවර මහනවා. හොඳයි කොට්ට උරේ කවරේ ඉරුණාම මොකද කරන්නේ? වාන්න අපේ දෙමව්පියවත් අහලා තියෙනවද? නෑ නේද? ස්වාමිනේ පාපිස්නාවල් වලට ගන්නවා. හොඳයි පාපිස්නාවත් පාවිච්චි කරන්න බැරි තැනට ඉරුණාම මොකද කරන්නේ? ඒක නම් දන්නේ නෑ ස්වාමිනේ. ආමත් කියලා දෙන්නම්. මැටි අනනවනේ ඉස්සර තිබිලා තියෙන ඒ කතත් එක්කලා මැටි කුටි තිබිලා තියෙන්නේ. ඔබලාගේ කුටි වලට ගහන්න ඔබලා මැටි අනනවනේ. ඒ මැටිත් එක්ක අර පාවිස්නාවේ කෑලි කඩලා චූටි කෑලි වලට කඩලා මැටි වලට කලවම් කරලා පිට වලට ගහන්න කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ කොච්චර අර පිරිමැස්ම කියලා දීලා තියනවද? කොච්චර අත්තරපු බුදුහාමුදුරුවෝ නේ? මමත් කියන්නේ පින්නතනේ 1000ක් වියදම් කරන්න ඕන තැනට පුළුවන් නම් 500ක් වියදම් කරන්න උත්සාහ කරන්න. 500 හෙට දවසට ඉතුරු කරන්න. හෙට දවසේ ගැන හිතුවයි කියන්නේ අති අනාගතයක් හැදින්න නෙවෙයි. අනාගතේ හැදින්න නෙවෙයි. වර තේරුණා දන්නේ මේ දාම එක පැත්තකින් සිවුම් එක පැත්තකින් ගැඹුරුයි. පැහැදිලිද? හැබැයි හෙට දවස ගැන හිතලා ඉතුරු කරුවට ඉතුරු කරපු දෙයට බැඳෙන්න එපා. එතනක් තියෙනවා ප්‍රශ්නයක්. ඉතුරු කරගත්ත දෙයට බැඳිලා තණ්හාවෙන් අල්ලගත්තොත් එතන තියෙනවා සසර ගොඩ ගැනීම. ගොඩ නැගීම. ඒ නිසා ඉතුරු කරන්න හෙට දවසේ මුදල තියෙයි මම නැති වෙයි කියන තැන ඉඳලා. මම නැති වෙයි කියන තැනට සිත ගන්න මුදලට නොබැඳෙන්න. මම නැති වෙයි කියන තැන සිතලා හෙට දවසේ වැඩ කටයුතු අරමුණු කරන්න සැලසුම් කරන්න වැඩ කටයුතු එහෙමම tie තව කෙනෙක් කරන්නේ මම නැති වෙයි. මම නෑ කියන තැන ඉඳගෙන කටයුතු කරනකොට බැඳෙන්න පුළුවන් කිසි දෙයකට. මම නෑ කියන තැන මම නැති වෙයි, මම මැරෙයි, මම නොපවති කියන තැන ඉඳගෙන අපි වැඩ කටයුතු කරනවා නම් බැඳෙනවද මේ සිත කිසිවකට කියලා මම අහන්නේ. කිසිවකට බැඳෙන්නේ නෑ. ඉතින් මේ බැඳීම අත්තරින්න ඕන, පත්තරින්න ඕනි කියනකොට මේ භාවනා කරලා අත්තරින්න පුළුවන් එකක් නෙවෙයි. ජීවිතේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා පින්නතුනි. ඔබේ ජීවිතෙන් ඔබ බලාපොරොත්තු වෙන දේවල් බලන්න කියන්න. දැන් නම් කියයි මේ ධර්මාන ඉඳලා මම නම් දැන් නැහැ කියලා. හරි මේ දැන් මේ වර්තමාන ජීවිතය අතහැරලා මේ දාම මුණ ගැහෙන්න කලින් ටිකක් විග්‍රහ කරොත් මගේ ජීවිතෙන් මගේ ශරීරයෙන් මම මේ දේවල් බලාපොරොත්තු වුණා කියලා කියන්න මට පොඩ්ඩක් කියන්න. මේ දහම අහුවෙන්න කලින් ජීවිතය අවුරුදු 3කට 4කට එහා තමන්ගේ ජීවිතෙන් බලාපොරොත්තු වුණු දේවල් ටිකක් මට විග්‍රහ කරන්න. මම කියන්නද?
නිරෝගී භාවයේ බලාපොරොත්තු වුණා. තරුණ භාවයේ බලාපොරොත්තු වුණා. කළු කොණ්ඩේ එවෙලෙදම තියෙයි කියලා බලාපොරොත්තු වුණා. පේන ඇස් දෙක එවෙලෙදම පෙනේවි කියලා බලාපොරොත්තු වුණා. ලස්සන ඒ වෙලෙසම පවතී කියලා බලාපොරොත්තු වුණා. වරණේ එලෙසින්ම පවතී කියලා බලාපොරොත්තු වුණා. හැඩරුව එලෙසින්ම තියෙයි කියලා බලාපොරොත්තු වුණා. ඔය ජීවිත චේතනා ප්‍රාර්ථනා අපේක්ෂා බලාපොරොත්තු නෙවෙයිද? මං ආන්නේ බලාපොරොත්තු ඉෂ්ට වුණාද කියලා. හැමෝම කියනවා නෑ කියලා. ඉෂ්ට වුණාද? එහෙනම් ඒ බලාපොරොත්තු හිස් මායාවක් වුණාද නැද්ද? මායාවක්. ඒ වුණාට ධර්මයේ දන්නේ නැති කෙනා මොකද්ද කරන්නේ? ඒවා අහිමි වෙන්න තව ඉදිරියට නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. තරුණ බව ප්‍රාර්ථනා කරනවා. ලස්සන ප්‍රාර්ථනා කරනවා. ලෝකයා ඉදිරියේ බබලෙන්න ප්‍රාර්ථනා කරනවා. නැත්ද? ඔය හිස් මායාව තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන මගේ ශරීරෙන්වත් මට ගන්න දෙයක් නැහැ කියන දරට අවබෝධය අරගෙන ජීවිත චේතනා ප්‍රාර්ථනා අපේක්ෂා බලාපොරොත්තු ටික අත්හැරලා දානවා. ඒ අත්හැරීම තුල තියෙනවා දරව අල්ලගෙන ඉදිරිපිච්ච දාහය, දැවිල්ල, දුක, ශෝක, පරිදේව තියනවාද? එහෙනම් දුක් සුසුම් ශෝක පරිදේව නැති කර ගැනීම නිවනයි. දුක් සුසුම් ශෝක පරිදේව ඇතිවීමට හේතුව සකස් කර ගැනීම සසරයි. නිවෙන්න ඕන නම් දුකට හේතුව හොයනවා, හේතුව නැති කරනවා, ඵලය නිරුද්ධ වෙනවා. මේක හේතුඵල ධමයක් පින්නතුනි. හේතුඵල ධමයක්. අත්හැරීම කියලා කියන්නේ භෞතික අත්හැරීමක් නෙවෙයි. අධ්‍යාත්මීය දියුණු කරගන්න උත්සාහ කරන්න අධ්‍යාපනය මොකක්ද කියලා තේරුම් ගන්න. අධ්‍යාපනය කියලා කියන්නේ මොකක්ද? ඉස්කෝලේ යනවා, විභාග පාස් කරනවා, දැනුම ලබා ගන්නවා, මහා උගතෙක් වෙනවා. අධ්‍යාපනය. හැබැයි ඒ අධ්‍යාපනය తాවකාලිකයි. මේ ජීවිතේ පැවැත්ම සඳහා විතරයි. හැබැයි ධ්‍යාපනය කියන්නේ අත්හැරීමෙන් යන මාර්ගය. අධ්‍යාපනය කියන්නේ අල්ලගෙන යන මාර්ගය. ධ්‍යාපනය කියලා කියන්නේ අත්හැරීමෙන් යන මාර්ගය. අත්හැරීම තුල තමයි නිවන තියෙන්නේ. යමක් අල්ලා ගත්තාද එතන තියෙන්නේ සසරයි. දැන් අපි අල්ලා ගන්නවද අතහරිනවද? අත්හරින්න සියල්ල මනසින්. මම කවමදාකවත් කියන්නේ නැහැ පින්නතුනේ පරිහරණයෙන් අත්හරින්න කියලා. මොකද මම එහෙම කියන්නේ නැත්තේ පරිහරණයෙන් අත්හැරිය ඉස්සරලා කවුද අත්හැරියේ? බුදුහාමුදුරුවෝ. සියල්ල තැහැරියා. පුළුවන් වුණාද නිවන් දකින්න? පුළුවන් වුණාද කෙලෙස් නසන්න? භාවනා කරේ නැද්ද? සීල රැක්කේ නැද්ද? සීල රැකලා මේක කරන්නත් බෑ. භාවනා කරලා මේක කරන්නත් බෑ. හුදකලාව තනි වෙලා කරන්නත් බෑ. තනි වෙන්න සියල්ල ඇති තැන. තනි වෙන්න සියල්ල තියෙන තැනක. තනි වෙන්න පිරිසක් මැද. මේකයි හුදකලාව. කෙනෙකුට තනි වෙන්න ඕනේ කියලා සියල්ලම අතහැරලා ඈත වනාන්තරයකට යනවා. ගිහිල්ලා හුදකලාව මෙයා භාවනා කරනවා. ඔබට කියන්න පුළුවන් දෙයක් තනි වුණු කෙනෙක් කියලා. එයා ගාව මුකුත්ම නැහැ. ඇදගෙන ඉන්න වස්ත්‍රේ පිටින් යන්නේ කිසි දෙයක් නැහැ. ජනශූන්‍යයි. සද්ද බද්ද මුකුත්ම නැති තැනක ඉන්නවා මෙයා. ඔබට කියන්න පුළුවන් මෙයා අත්තරපු කෙනෙක් කියලා? ඒ කොහොමද කියන්න බැරි? අන්න එයා තනි වූ කෙනෙක් නෙමෙයි. එයා දෙන්නෙක් ඉන්නවා. එයා දෙන්නේ සමගයි යන්නේ. ඒ දෙන්න එයාටවත් තව කෙනෙකුටවත් බේරන්න නෙමෙයි. නොපෙනෙන තව එක්කෙනෙක් එයාගේ පස්සේ යනවා. බාන්න කියන්න කවුද කියලා එයාව දැන් අපිට මේන්නේ තනියම ගිහින් ඉන්නවා. කවුරුත් එක්ක ගියේ නැහැ. හැබැයි එයාගේ පස්සෙන් තව කෙනෙක් යනවා. ඒ යන කෙනා තමයි දෙවෙන්න. කවුද එයා කියන්න බලන්න. පරණ මතකය.
පරණ අතීතයේ මතකයන් මතක් කර කර සිහි කර කර තමයි යා ඉන්නේ. ඒ තමයි යා ගවින්න දෙවෙන්න. නිතරම යා යත් එක්ක කතා කරනවා. නිතරම යත් එක්ක සිතුවිලි ගනුදෙනු කරනවා. නිතරම යා යාගේ තනියට ඉන්නවා. ඒතකොට යා තනි වුණු කෙනෙක්ද? කියන්න මට. එයා තනි වූ කෙනෙක්ද දෙවෙන්නේ සමග ඉන්න කෙනෙක්ද? දෙවෙන්නේ දෙන්නෙක් විතර තවත් කෙනෙක් එක්ක විතර නෙමෙයි විශාල පිරිසක් එක්ක. එයා එක වෙලාවට නෑදෑයෝ එක්කලා කරපු දේවල් කතා කරපු දේවල් මතක් කර. ඒ වෙලාවට එයාගේ මනසට අර නෑදෑයෝ ටික මැවෙනවද නැද්ද? ඒතකොට නෑදෑයොත් එක්ක ඉන්නේ. එයා එක වෙලාවකට රැකී රස්සා කරපු ස්ථානයේ කට්ටිය එක්කලා කතා කරපු විහිළුකාවට ගම මතක් කරගෙන ඉන්නවා. ඒතකොට ඒගොල්ලොත් එක්ක නෙමෙයි ඉන්නේ. එයා එක වෙලාවට එයාගේ පවුලත් එක්කලා ගනුදෙනු කරපු විදිය කතා කරපු විදිය මතක් කරලා. ඒතකොට එයා ඉන්නේ ඒගොල්ලොත් එක්ක නෙමෙයිද? අතීතයේ ජීවත් වෙන කිසි කෙනෙක් තනි වෙලා නැහැ. අතීතයේ දේවල් අල්ලගෙන ජීවත් වෙන කිසිම කෙනෙක් තනි වෙලා නැහැ. අපි හිතමු කෙනෙක් ඉන්නවා තනි වෙන්න කියලා ඔය උදකලා වෙලා ඉඳගෙන පාසල් ජීවිතේ සිහි කරනවා කෙලිලොල් කාලය. තනි වෙලාද? අර මිනිස් එක්ක නෙමෙයි මේ වෙලාවට එයා ඉන්නේ. එතකොට කියන්න පුළුවන් තනි වෙච්ච කෙනෙක් කියලා? කියන්න පුළුවන් උපාසකයෙක් කියලා? කියන්න පුළුවන් තාපසයෙක් කියලා? කියන්න බෑ. එහෙනම් පින්නතුනේ තනිවීම සැබෑම තනිවීම කියන්නේ පිරිසක් මැද හිතෙන් තනිවීම. 1000ක් මැද්දේ ඉන්න ඒ රූප කිසියකට ඒ 1000 රූප 1000න් එකකටවත් ඇලෙන්නේ නැතුව රූප 1000ම හිතින් අතහැරලා මුදල් ගොඩක ඉන්න මුදල් හිතින් අතහැරලා රන් ආභරණ ගොඩක ඉන්න රන් ආභරණ හිතින් අතහැරලා වතු පිටි දේදොර ඉඩකඩම් ගොඩක ඉන්න ඒ සියල්ල හිතින් අතහැරලා අන්න එවැනි කෙනා සදහටම තනි වූ කෙනෙක්. එතෙන්ට එන්න මගයි මම මේ ඔබට පෙන්නන්නේ. තේරුණාද? දැන් ඔබ මේ තැන ඉන්නවද නැද්ද? ගවේෂණය ඔබටයි. තේරුම් ගැනීම ඔබටයි. අවබෝධ කර ගැනීම ඔබටයි. දැන් ඔබ හොයන්න මං කවුද? තේරුණාද? ඔබ ඔබෙන් අහන්න මං කවුද? ඔබ කවුද කියලා ඔබට තේරෙන්න නම් ඔබට හඳුනා ගන්න නම් ඔබ මේ ධර්ම අවබෝධ කරගන්නම වෙනවා. ඒ අවබෝධය තුලින්මයි මං කවුද කියලා හොයන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඔයාලට පුළුවන්ද? බැහැ. ඇයි බැරි? කැළකුණු මනසක් එක්ක කවදාකවත් Tamanට Taman අවබෝධ වෙන්නේ නැහැ. නොකැළකුණ මනසකින් Taman හොයා ගන්න ඕනේ. ලේසිත් නෑ. අමාරුත් නෑ. තේරෙනවද කියන එක? මනස කැළඹිලා නම් කවදාකවත් Taman කවුද කියලා හඳුනා ගන්න බෑ. තප්පර ගානකට මනස පැහැදිනවා. පැය ගානකට මනස කැළඹෙනවා. එතකොට අර කැළඹුණු මනස තුලින් Taman හොයා ගන්න පුළුවන්ද? බෑ. තේරෙන්නේ නැද්ද මේ ධර්මයේ මහා ගැඹීරත්වයක් තියෙනවා. හිතනවාට වඩා ගැඹුරක් තියෙනවා. හැබැයි අමාරුත් නෑ, ලේසිත් නෑ. ඒ වගේම අපිට බැරිත් නෑ කියලා හිතෙනවාද නැද්ද? හිතනව නේද? උත්සාහ කළොත් බැන්නේ. උත්සාහ කිරීමෙන් හොයාගන්න දෙයක් මේක. කම්මැලි කෙනෙකුට කවදාකවත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. තව වැරද්දක් කරන්න එපා ඔයාලා නම් කරන්නේ නැහැ කියලා මම දන්නවා. කවමදාකවත් ධර්මයට ගරහන්න නම් එපා පින්නතුනේ. ඇයි මං එහෙම කියන්නේ? කවදා හරි සත්‍ය ධර්මයට යම් කෙනෙක් ගැරහුවොත්, hina වුණොත්, ඒ ධර්මයේ ප්‍රතික්ෂේප කරොත් කල්ප කෝටි ගානකට බණපදයක් අහන්න ලැබෙන්නේ නැහැ, ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒක භයානක අකුසලයක්. කවමදාකවත් දහමට නම් ගරහන්න එපා. ඔය කියන්නේ වැදි බණ කියන වචනේ පාවිච්චි කරොත් වැද්දෙක් වෙනවා, ඉපදෙන්න සිද්ධ වෙනවා. බණපදයක් නම් අහන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔය කියන්නේ බොරු බණ කියලා යමෙක් කිව්වොත් කවදාකවත් ඇත්ත බණක් අහන්න වෙන්නේ නැහැ. ජීවිත කාලෙම බොරුම දේවල් තමයි බණ කියලා දෙයක්, ධර්මයේ කියලා දෙයක් මුණ ගැහෙන්නේ නැහැ. මේවා බරපතල අකුසල් කරගන්න එපා මගේ පින්නතුනේ. ගෙවා ගන්න බැරි අකුසල් මේවා. සත්‍ධර්මයේ තව දේවල් වල සංසන්දනය කරන්න එපා පින්නතුනේ. ධර්මයේ කිසිවකටවත් උපමා ප්‍රතිමා කරන්නට බැරි දෙයක් ධර්මයේ කියලා කියන්නේ. ප්‍රතිමා නැති දෙයක් ධර්මය. උපමා නැති දෙයක් ධර්මය.
ආරම්භයක් නැති දෙයක් ධර්මය. අවසානයක් නැති දෙයක් ධර්මය. සදාකාලික යම් දෙයක් වේදී තථාගත සත්‍ය පමණමයි. ඒ නම් මේ බුදු පියාණන් වහන්සේ විශ්ව ධම එකයි. බණ ගොඩයි. අර්ථය නන්දන්නේ. යම් දහමක් තුලින් යම් දේශකයන්න් වහන්සේ කෙනෙක් තම හදවතට කතා කරලා හදවතේ තියෙන කෙලෙස් කටු ටික ගලවලා දාලා සනීප කරන්න පුළුවන් නම් එයා සල්ලි වෛද්‍යවරේ සදහටම ඒ රෝගය සුවපත් වෙනවා. ධර්ම අමෘතය යම් කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒ ධර්ම අමෘතේ පානය කළොත් හරියටම සදහටම සංසාර රෝගය සුවපත් වෙනවා. බැඳීම් වලින් සිත නිදහස් වෙනවා. රාග ගින්නෙන් සිත නිවෙනවා. ද්වේෂ ගින්නෙන් සිත නිවෙනවා. මෝහාන්ධකාරයට කවමදාකවත් අසු වෙන්නේ නැහැ. මෝහාන්ධකාරයෙන් නිදහස් වෙලා මෝහය නැමැති අඳුරු දැල පටලේ රාගෙන එළියට එන්න පුළුවන් ආත්ම ශක්තියක් ඇති වෙනවා. හරියට වැඳුනොත් හරියටම පාණය කළොත් ආයිති ගැලවීමක් නැහැ. පැහැදිලිද? දැන් ඔබ බලන්න මම මේ කියන දන කොතනද? මම හරියට ධර්මාමෘතේ පාණය කරාද? මගේ කෙලෙස් 10 නැති වුණාද? කෙලෙස් ගින්න නිවුණාද? ද්වේෂ ගින්න නිවිලාද? මෝහාන්ධකාර ගින්න නිවුණාද කියලා ඔබ ඔබේ හදවතින් අහලා බලන්න. තාම නිවිලා නැත්නම් ඔබ මේ ධර්මාමෘතේ අරගෙන විතරයි පාණය කරලා නැහැ. පැහැදිලිද? ඔබ ගාව වෛර සිතක් ඇති වෙනවා නම් ඔබ ධර්මාමෘතේ පාණය කරලා නැහැ. ඔබේ රෝගය එලෙසමයි. ඔබ තුල ඊර්ෂ්‍යා සිතක් ඇති වෙනවා නම් ඔබ ධර්මාමෘතේ පාණය කරලා නැහැ. ඔබේ රෝගය සුව වෙලා නැහැ. සංසාර රෝගී එලෙසමයි. ඔබ අනුන්ගේ ලා දකින්නවා නම් අනුන්ව විවේචනය කරනවා නම් අනුන්ට සාප කරනවා නම් අනුන්ට වෛර කරනවා නම් ඔබ නිහතමානීව තේරුම් ගන්න ධර්මාමෘතය දුන්නට පාණය කරලා නැහැ කියලා. ඒ සිතක් ඉපදෙන්නේම නැත්තම් ඔබ හරියටම ධර්මාමෘතය පාණය කරපු කෙනෙක්. තේරෙනවද මේ කියන එක? දැන් ඔබට ඔබ හොයාගන්න මාවතයි මේ කියා දෙන්නේ. ඔබ දැනගන්න ඕන ඔබ කවුද කියලා හොයාගෙන යන්න. ඔබට මුණ ගැහෙන්නේ ඔබ හතුරා නම් ඔබේ හතුර නැති කරන්න උත්සාහ කරන්න. ඔබට මුණ ගැහෙන්නේ ඔබේ මිතුරා නම් ඒ මිතුරුකම තවත් වර්ධනය කරගන්න. හතුරා කියලා කියන්නේ මේ වැරදි කරනවා නම් ඔබේ හතුරා සමග ඔබ ජීවත් වෙනවා. මේ වැරදි නොකරනවා නම් ඔබ ඔබේ මිතුරා සමග ජීවත් වෙනවා. පින්නතුනේ අපිට මේ බාහිර ලෝකයේ හතුරොත් නැහැ මිතුරොත් නැහැ. අපේ හතුරාද අපේ මිතුරාද අපේ ඇතුළාත්තේ හොඳ නරක සිතුවිලි දෙකමයි. මිතුරෝ හතුරෝ බාහිරින් කවමදාවත් හිතන්න එපා. බාහිර ලෝකේ අපිට හතුරු මිතුරු ඉන්නවා කියලා නැත. අපේම හදවත අපේම සිතේ ඇති වෙන හොඳ නරක සිතුවිලි තමයි අපේ හතුරෝ සහ මිතුරෝ. තේරෙනවනේ? අපි ළඟ ඉන්න හතුරා හැම වෙලාවෙම අපි වැරදි පාර කරන් යන්න හදනවා. අපි ළඟ ඉන්න මිතුරා හැම වෙලාවෙම අපි හොඳ පාරේ අරන් යන්න හදනවා. කල්යාණ මිත්‍රයා ඉන්නේ කොහෙද එතකොට? කල්යාණ මිත්‍රයා කවුද? ඔබේ කල්යාණ මිත්‍රයා කවුද? උත්තර දෙන්න. ඔබේ ඇතුලේ තියෙන හොඳ ගුණ ධර්ම. ඔබේ ඇතුළාන්තයේ තියෙන හොඳ ගුණ ධර්ම. ඔබ යන හොඳ මාර්ගය ඒ තුල ඔබට පෙන්වන ඔබේ ඇතුලේම ඉන්නේ ඔබේ කල්යාණ මිත්‍රයා බාහිරේ නෑ. ඒ තමයි ඔබ මේ ධර්මයේ අවබෝධය ලබාපු ප්‍රමාණය. ඔබට හැම වෙලාවෙම නරක දේවල් වලටම යොමු කරවනවා නම් නරක සිතුවිලිම ඔබට පහළ කරනවා නම් නරක ක්‍රියාවන්ම කරන්න ඔබට හසුරවනවා නම් නරක වචනම පාවිච්චි කරන්න ඔබ හසුරවනවා නම් ඔබ තාමත් ඉන්නේ කල්යාණ මිත්‍රයා සමගද හතුරා සමගද? හතුරන් සමග. මෙන්න මේ හතුරාව පළවා හරින්නට ඕනේ අපි. මේ හතුරා අපි තුලින් අයින් කරන්නට ඕනේ. එක එක දේවල්ට ආසාව ඇති කරනවා, තණ්හාව ඇති කරනවා, වෛරකාමී ඇති කරනවා, තරහ ගන්නනවා, තරහ පවතිනවා, දුක සෝකය ගෙනත් දෙනවා. මේ සියලුම දේවල් කරන්නේ අපි ගාව ඉන්න හතුරා. හතුරා කවුද කිව්වොත් මායя.
මිතුරා අපිවර හොඳ දේ කරන ඕක හොඳ නෑ අත්තරින්න ඔය දේවල් වලට බැඳෙන්න එපා ඔය දේවල් අල්ලගන්න එපා ඔතන දුක් වෙන්න එපා ඔතන ශෝක කරන්න එපා කියලා අපිට හැම වෙලාවෙම සිතුවිලි දෙන්නේ අපේ මිතුරා කවුද? බුදුන්. දැන් ඔබ තුල ඉන්න මායя සමගම ගමනක් යනවද? බුදුන් දැක නිවන් දකින්නවද? බුදුන් දැක නිවන් දැකපම් මේ සංසාරේ. බුදුන් ඔබ තුලයි මායයත් ඔබ තුලයි මායя පළවාරින්න බුදුන් සමග ජීවත් වෙන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා.